රුසියාව කියන්නේ මේ වෙද්දි ලෝකයේ වඩාත්ම කතාබහට ලක් වෙන රටක්. ඒ රුසියානු යුක්‍රේන යුද්ධය නිසා. කෙසේ නමුත් රුසියාව කියන්නේ අතීතයේ ඉඳන්ම ලෝකයේ තුල විවිධ මාතෘකා රසකට හේතු වන රටක්. ලෝකයේ විශාලතම රට විදිහට රුසියාව ඉතිහාසයේ භූගෝලය සහ ලෝකයේ තුල විවිධ කටයුතු වල ප්‍රමුඛ තැනක් ගන්නවා. මේ වීඩියෝවෙන් අපි රුසියාව පිළිබඳ සෑම තොරතුරක්ම ඔබ වෙත ගෙන ඒමට සූදානම්. රුසියාවේ විශාල භූමිය සහ දේශගුණයේ සිට එහි ආර්ථිකය, හමුදා ශක්තිය සහ අභ්‍යවකාශ ගවේෂණය දක්වා සෑම කරුණක්ම අද ඔබට ගෙන එනවා. රුසියාව ලෝ විශාලතම රට වන අතර එය වර්ග කිලෝමීටර් මිලියන 17.1ක දැවැන්ත භූමි ප්‍රමාණයකින් යුක්ත වෙනවා. එය කොතරම් විශාලද කිව්වොත් යුරෝපයේ සිට ආසියාව දක්වා සහ විවිධ රටවල් 16කට මායිම් වන කාල කලාප 11ක් පුරා විහිදෙනවා. මේ තවත් පැහැදිලි කළොත් රුසියාව ප්ලූටෝ ග්‍රහයට වඩා විශාල වන අතර ඇමරිකාව වගේ දෙගුණයක් පමණ විශාල වෙනවා. ඉතින් මොස්කව් සිට ව්ලාඩිවොස්ටොක් දක්වා දුම්රියෙන් ගමන් කරන්න දින 7ක් පමණ ගත වෙනවා. ඉතින් ඔබට හිතා ගන්න පුළුවන්ද රුසියාව කියන්නේ මොනතරම් විශාල රටක්ද කියලා. ඉතින් රුසියාව විශාල වුණත් රුසියාවේ බොහෝ භූමි ප්‍රදේශ ජනාවාස වලින් තොරයි. වැඩි ප්‍රමාණයක් ඝන වනාන්තර, තුන්ඩ්‍රා සහ විශාල තැන්තලා වලින් වැසලා තියෙන්නේ. ඒ වගේම රුසියාවේ දේශගුණය එහි භූමියේ විශාලත්වය වගේම තරින් තැනට වෙනස් වෙනවා. ඒ නිසා රුසියාව උතුරේ සීතල ආර්ටික් තත්ත්වයන්ගෙන් ඉඳන් දකුණේ උපනිවර්තන උණුසුම දක්වා සියල්ල අත්විඳිනවා. සයිබීරියාව පෘථිවියේ සීතලම ස්ථානයන්ගෙන් එකක් වෙනවා. ජනාවාස වූ සීතලම ස්ථාන වලින් එකක් වන ඔයිමියාකෝන් වන උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 67ක් පමණ වෙනවා. ඒ වගේම කළු මුහුද ආශ්‍රිතව පිහිටලා තියෙන සෝචි නගරයේ තල්ගස් සහ උණුසුම් ගිම්මාන සහිත මෘදු උපනිවර්තන දේශගුණයක් භුක්ති විඳිනවා. රටේ විශාලත්වය උතුරේ ශීතකර තුන්ඩ්‍රාවේ සිට දකුණේ සාරවත් කැන්තරා දක්වා දැවැන්ත දේශගුණික වෙනස්කම් ඇති කරනවා. අපි දැන් රුසියාවේ ජනගහනය ගැන කතා කරමු. මිලියන 146ක පමණ ජනගහනයක් සිටින රුසියාව ලෝකයේ වඩාත්ම ජනාකීර්ණ රටවලින් එකක් වෙනවා. කෙසේ වෙතත් ජනගහනයේ භූමි ප්‍රදේශය අනුව වෙනස් වෙනවා. මේ අතරින් බහුතරයක් ජීවත් වෙන්නේ යුරෝපීය රුසියාවේ. එම ප්‍රදේශයේ දේශගුණීය තරමක් යහපත් නිසා එහි තියෙන නගර වඩාත් දියුණු නගර බවට පත් වෙලා තියෙනවා. අගනුවර වන මොස්කව් වල මිලියන 12කට අධික පදිංචිකරුවන් සිටින දැවැන්ත නගරයක් වන අතර එහි විශිෂ්ට ගෘහ නිර්මාණ ශිල්පය, අහස උසට නැගෙන ගොඩනැගිලි සහ පොහොසත් ඉතිහාසය සඳහා ප්‍රසිද්ධියට පත් වෙලා තියෙනවා. බොහෝ විට සංස්කෘතික අගනුවර ලෙස හඳුන්වන්නේ ශාන්ත පීටර්ස්බර්ග් නගරයයි. එහි ඇලමාර්ග, මාලිගා සහ ඓතිහාසික ස්ථාන සඳහා ප්‍රසිද්ධ වෙනවා. නොවොසිබිර්ස්ක්, යෙකටරින්බර්ග් සහ ව්ලාඩිවොස්ටොක් වැනි අනිකුත් ප්‍රධාන නගර ප්‍රධාන ආර්ථික, කාර්මික සහ හමුදා මධ්‍යස්ථාන ලෙස පවතිනවා. මේ සෑම නගරයක්ම රුසියාවේ සංවර්ධනයේ වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. රුසියානු සංස්කෘතිය ස්ලාවික් සාම්ප්‍රදායන් සහ නූතන බටහිර සාම්ප්‍රදායන් වල ගෝලීය මිශ්‍රණයක් කියලා හඳුන්වන්න පුළුවන්. ඒ වගේම රුසියාව කියන්නේ ලියෝ ටෝල්ස්ටෝයි, ඇලෙක්සැන්ඩර් පුෂ්කින් වගේ ලෝක ප්‍රසිද්ධ සාහිත්‍ය චරිත කිහිපයක් බිහි කරලා තියෙන රටක්. විශේෂයෙන් බොල්ෂොයි රඟහලේ ප්‍රසංග හරහා රුසියානු මුද්‍රා නාට්‍ය ලෝක ප්‍රසිද්ධ වෙලා තියෙනවා. ගෝලාකාර පල්ලි, මහා මාලිගා සහ සෝවියට් යුගයේ ස්මාරක සහිත රුසියානු ගෘහ නිර්මාණ ශිල්පය රටේ පොහොසත් ඉතිහාසය පිළිබිඹු කරනවා. රුසියාව අද වෙද්දී නවීකරණය වුණත් සාම්ප්‍රදායික තිරිත් සහ ජනකලාවන් සමාජය තුළ තවමත් ගැඹුරින් මුල් බැසගෙන පවතිනවා. ඒ වගේම රුසියානු ආහාර රසවත් හා විවිධාකාර වන අතර ඒ රටේ සීතල දේශගුණය සහ බහු සංස්කෘතික උරුමය පිළිබිඹු කරනවා. වඩාත් ප්‍රසිද්ධ කෑමක් වන්නේ බෝට්ෂය. එය බොහෝ විට ඇඹුල් ක්‍රීම් සමග පිළිගන්වන බීට්රූට් මත පදනම් වූ සුප් වර්ගයක්. පැල්මේනි නොහොත් රුසියානු ඩම්ප්ලින් තවත් ප්‍රධාන ආහාරයක්. ඒවා සාමාන්‍යයෙන් මස් වලින් පුරවලා බටර් හෝ විනාගිරි සමග පිළිගන්නු ලබනවා. බ්ලිනි, තුනි, පෑන්කේක්, ජෑම් සිට කේවිය දක්වා ටොපින් සමග රස විඳින්න රුසියානුන් හරි කැමතියි. ජනප්‍රිය රුසියානු බාබිකියු එකක් වන ශෂ්ලික් වීදි ආහාරයක් වන අතර රුසියාවට යන ඕනම කෙනෙක් මේ ආහාරය රස විඳීමට අනිවාර්යයෙන්ම උත්සාහ කරනවා. මේ ආහාර වේල් සමග බොහෝ රුසියානුවන් ගැඹුරු සංස්කෘතික වැදගත්කමක් ඇති රයිපාන් හෝ වොඩ්කා වලින් සාදන ලද පැසුණු පානයක් වෙන ක්වාස් පානය කරනවා. දැන් අපි රුසියාවේ ආර්ථිකය ගැන කතා කරමු. රුසියාව ලෝ විශාලතම ආර්ථිකයන්ගෙන් එකක් වන අතර එහි දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් ට්‍රිලියන 1.8ක් පමණ වෙනවා. ඒ වගේම රුසියාව බලශක්තිය අතින් ලෝකයේ සුපිරි බලවත් එකතු වෙනවා. ඉතින් රුසියාව කියන්නේ
විශාලතම ස්වභාවික ගෑස් නිෂ්පාදකයා සහ තෙල් සහ ගල් අඟුරු අපනයනය කරන ප්‍රමුඛතම රටක්. ඊට අමතරව වාල් නිෂ්පාදනය, මෝටර් රථ නිෂ්පාදනය සහ බිල්ටරි තාක්ෂණය වැනි කර්මාන්ත රුසියාවේ ආර්ථිකයට සැලකිය යුතු දායකත්වයක් සපයනවා. රුසියාව ලෝ විශාලතම තිරිඟු අපනයනකරුද වෙන අතර ගෝලීය ආහාර වෙළඳපොළ තුළ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරනවා. කෙසේ නමුත් බටහිර ආර්ථික සම්බන්ධක සහ අභියෝග නොතකා රුසියාව ප්‍රධාන ගෝලීය ආර්ථික බලවේගයක් ලෙස සිය ස්ථානය පවත්වා ගැනීමට සමත් වෙලා තියෙනවා. අභ්‍යවකාශ ගවේෂණය ගැන කතා කරද්දී රුසියාව ගැන කතා නොකරම බෑ. රුසියාව අභ්‍යවකාශ ගවේෂණයේ සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරලා තියෙනවා. 1961 දී යූරි ගගාරින් අභ්‍යවකාශයට ගිය පළමු මිනිසා බවට පත් වූ අතර එය සෝවියට් සංගමයට ඓතිහාසික ජයග්‍රහණයක් වුණා. අද වන විට රුසියාවේ අභ්‍යවකාශ ඒජන්සිය වන රොස්කොස්මොස් නාසා ආයතනය ඇතුළු ජාත්‍යන්තර හවුල්කරුවන් සමග සහයෝගයෙන් කටයුතු කරනවා. රුසියාවේ නිෂ්පාදනය කරන ප්‍රසිද්ධ සෝවියට් රොකට්ටුව ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ගමන් කරන ගගනගාමීන් සඳහා ප්‍රධාන ප්‍රවාහන යානයක් වෙලා තියෙනවා. මේ වෙද්දී රුසියාවට චන්ද්‍ර ගවේෂණය සහ අනාගත අඟහරු මෙහෙයුම් සඳහා පවා ඔවුන් සතුව සැලසුම් තියෙනවා. රුසියාව ලෝකයේ වඩාත්ම විස්මයජනක ස්වභාවික අරමුපුදුම ස්ථානවලට නිවහන වෙනවා. පෘථිවියේ ගැඹුරුම සහ පැරණිතම මිරිදිය විල වන බයිකල් විල ලෝකයේ ද්‍රව තත්ත්වයේ පවතින මිරිදිය ජලයෙන් 120ක් අඩංගු වෙනවා. යුරෝපයේ දිගම ගංගාව වන වෝල්ගා ගංගාව ප්‍රවාහනය සහ ආර්ථිකයේ වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. යුරෝපය සහ ආසියාව අතර ස්වභාවික මායිම විදිහට යුරල් කඳු පවතින අතර ඇමසන් වනාන්තරයට පසු පෘථිවියේ පෙරහළ විදිහට හඳුන්වන සයිබීරියානු වනාන්තර ලෝකයේ විශාලතම වනාන්තර ප්‍රදේශයද වෙනවා. කිලෝමීටර් 37000කට වඩා විහිදෙන වෙරළ තීරයක් සහිත රුසියාවට ආර්ටික්, පැසිෆික්, ඇට්ලන්ටික් සහ කැස්පියන් මුහුද මායිම් වෙනවා. මේ වෙරළ තීරය තුළ ලෝකයේ විශාලතම තෙල්, ගෑස්, ගල් අඟුරු සහ රන් දියමන්ති වැනි සංජිත කිහිපයක් පවතිනවා. ආර්ක්ටික් කලාපයේ පමණක් භාවිතයට නොගත් බලශක්ති සම්පත් විශාල ප්‍රමාණයක් ඇති අතර එමගින් රුසියාව ගෝලීය බලශක්ති වෙළඳපොලේ ප්‍රමුඛ රටක් බවට පත් වෙලා තියෙනවා. අපි දැන් රුසියාවේ ප්‍රවාහන පද්ධති ගැන සොයා බලමු. රුසියාවේ ප්‍රවාහන පද්ධතිය එහි භූමියේ තරම්ම විශාල වෙනවා. ලොව දිගම දුම්රිය මාර්ගය වන ට්‍රාන්ස්-සයිබීරියානු දුම්රිය මාර්ගය කිලෝමීටර් 9289ක් දිග වන අතර එය මොස්කව් සහ ව්ලාඩිවොස්ටොක් සම්බන්ධ කරනවා. අලංකාර ගෘහ නිර්මාණ ශිල්පය සඳහා ප්‍රසිද්ධ මොස්කව් මෙට්‍රෝ ලෝකයේ කාර්යබහුලම සහ කාර්යක්ෂම උමන් මාර්ග පද්ධති වලින් එකක් වෙනවා. ඊට අමතරව ඉතා හොඳින් පවත්වාගෙන යන මහා මාර්ග, වරායන් සහ ගුවන් තොටුපළවල් විශාල ජාලයක්ද රුසියාව සතුව පවතිනවා. ඒ වගේම විශේෂයෙන් ඉංජිනේරු විද්‍යාව සහ ගණිත ශාස්ත්‍රවල ලෝකයේ හොඳම අධ්‍යාපන පද්ධති වලින් එකක් ලෙස රුසියාව හැඳින්වෙනවා. බොහෝ රුසියානු විශ්වවිද්‍යාල ගෝලීය වශයෙන් හොඳම ඒවා අතර ශ්‍රේණිගත කිරීම වල ඉහළින්ම ඉන්නවා. ක්‍රීඩාවලදී රුසියාව අයිස් හොකි, පාපන්දු, චෙස් සහ ඔලිම්පික් ක්‍රීඩාවල ඉහළින්ම සිටින රටක්. 2018 FIFA ලෝක කුසලාන පැවැත්වූ රට විදිහට ගෝලීය ක්‍රීඩාවල එහි බලපෑම තවදුරටත් තහවුරු වෙනවා. රුසියානු චෙස් ක්‍රීඩකයින් දශක ගණනාවක් තිස්සේ ලෝක ශූරතාවලිය ආධිපත්‍ය රුසියාවට ලබා දීමට සමත් වුණා. රුසියානු හමුදාව කියන්නේ ලෝකයේ බලවත්ම හමුදාවන් එකක් වන අතර විශාලතම න්‍යෂ්ටික අවිගබඩාව සහ දියුණු ආයුධ ඔවුන් සතුව පවතිනවා. රටේ හැකියාවන් අතරට Su-57 ප්‍රහාරක ජෙට් වැනි අතිනවීන ගුවන් යානා මෙන්ම S-400, S-500 වැනි දියුණු මිසයිල් ආරක්ෂක පද්ධති සහ T-14 ආමාටා වැනි බලවත් ටැංකිය ඇතුළත් වෙනවා. රුසියාව හයිපර්සොනික් මිසයිල් තාක්ෂණයේ පුරෝගාමී වන අතර එය ගෝලීය ආරක්ෂාවේ බලවත් බලවේගයක් බවට පත් කරනවා. රුසියාවේ අතිවිශාල භූදර්ශනවල සිට එහි හමුදා බලය දක්වා පුරාණ සාම්ප්‍රදායන් වල සිට නවීන නිෂ්පාදනයන් දක්වා රුසියාව නිමක් නැති අරුම පුදුම දේවල් වලින් පිරුණු දේශයක්. ඒ වගේම රුසියාව කියන්නේ ලෝකයේ තුල විශ්මය, ගෞරවය සහ බිය පවා ඇති කරන රාජ්‍යයක්. එහි පොහොසත් සංස්කෘතිය, බලවත් ආර්ථිකය හෝ හමුදා ශක්තිය සඳහා රුසියාව ලෝකයේ තුල ප්‍රසිද්ධ වගේම රුසියාවන් කියන්නේ ලෝකයේ වෙනත් කිසිදු ජාතියකට බිය නොවන අපූර්ව මිනිසුන් සිටින ප්‍රෞಢ රාජ්‍යයක්. ඉතින් මේ වීඩියෝවෙන් රුසියාව ගැන ඔබ මොනියම් හෝ දෙයක් දැනගත්තා නම් මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා අපේ channel එකත් subscribe කරන්න.